Hello guys, මං අද කතා කරන්න යන්නේ මගේ ස්ක්‍රීන්ෂොට් වෙබ් ඇප්ලිකේෂන් එකේ sign up process එක ගැන. අපි බලමු කොහොමද මේ process එක වෙන්නේ කියලා. මම මුලින්ම මගේ output එක මම පෙන්නලා ඉන්නම්. මම ඉස්සෙල්ලා මේ sign up button එක click කරලා create account form එකට යනවා. ඉස්සෙල්ලා මම මෙතනින් මගේ first name එක ඇතුළත් කරනවා. ඊටවසේ මම last name ඇතුළු කරනවා. කවුරු හරි මේකට first name last name enter කරන්න නැතුව create එකක් දුන්නොත් මෙතනින් all failed required කියලා මෙතනින් error message එකක් එනවා. ඉස්සෙල්ලා ඊට පස්සේ first name දීලා login create account දෙන්න හැදුවත් ආයේ ඒකම පෙන්නනවා. ඊට පස්සේ last name දීලා enter කරත් ඒ විදිහටම පෙන්නනවා. ඊට පස්සේ මම මෙතනින් email එකක් දානවා. මම ඊට පස්සේ email එක දාගෙන මෙතනින් create account දුන්නොත් ආයි all data required කියලා මෙතනින් ආයි error message එකක් එනවා. මම ඊට පස්සේ ආයි මෙතන password එක දෙනවා. ඊට පස්සේ මෙතනින් පෙන්නනවා minimum characters 8ක් තියෙන්න ඕන කියලා. ඊට පස්සේ මම ඒකම මෙතනින් enter කරනවා. enter කරලා කවුරු හරි මේකේ වැරදියට Samsung password එක enter කරලා create account දෙන්න හැදුවත් මෙතනින් don't match password do not match කියලා මෙතනින් error message එකක් එනවා. ඊට පස්සේ password එකත් හරියට ගහලා create account දුන්නොත් මෙතනින් අපේ account type එක select කරන්න කියලා කියනවා. ඊට පස්සේ ඒකත් click කරලා create account දෙන්න හදලා මෙතනින් term and condition tick දාන්න දෙනවා. ඊට පස්සේ ඒකත් දීලා create account එක දුන්නොත් create successful කියලා අපිට අපේ data ටික අපේ database එකේ store වෙලා අපිව automatically sign in page එකට load වෙනවා. දැන් අපි බලමු අපේ database එකේ කොහොමද අපි enter කරපු data ටික insert වෙලා තියෙන්නේ කියලා. මේ තියෙන මගේ database එකේ මම enter කරපු first name එක, last name එක, email එක, එතකොට මම enter කරපු password එක මෙතනින් ඇතුළත් වෙලා තියෙනවා. මේකේ තව වැදගත් දෙයක් තියෙනවා මේ password එක කියලා අපේ අපි enter කරපු password එක මෙතන පෙන්වන්නේ නැහැ. ඒ කියන්නේ අපේ security එක අතින් අපි මේ user ගේ password එක අපි text එකක් විදියට අපි database එකේ enter කරන්නේ නැහැ. ඒ වෙනුවට අපි password hash එකක් දාලා password එක encrypt කරලා තියෙනවා. මේක ඉතා ආරක්ෂිත ක්‍රමවේදයක්. අපි දැන් බලමු අපේ sign up process එක කොහොමද අපි හදාගත්තේ කියලා. මම මුලින්ම මගේ VS Code එක open කරගන්නවා. මම ඉස්සෙල්ලා මෙතන මම හදාගෙන තියෙනවා JS folder එක ඇතුලේ turn.js කියලා file එකක්. මම ඒක ඇතුලේ function එකක් දාගෙන create account කියලා එතන දාගෙන තියෙනවා. එතකොට මෙතෙන් තියෙන්නේ user ඇතුළත් කරන data server එකට යවන්න කලින් මෙතනදී අපි check කරලා බලනවා. ඒක තමයි අපි මෙතනින් කරන්නේ. මුලින්ම අපි document.getElementById use කරලා අපේ input field වල value ටික අපි variables වලට ගන්නවා. ඊට පස්සේ අපි if else condition එක පාවිච්චි කරලා බලනවා මෙතන බලනවා txt කියලා. එතකොට අපි මෙතනින් බලනවා අපේ characters password එකේ characters 8ක් තියෙද කියලා මෙතනින් අපි check කරලා බලනවා. ඊට පස්සේ confirm password එක මෙතනින් match වෙනවද කියලා බලනවා. ඊළඟට අපි මෙතනින් ඊට පස්සේ අපේ ඔක්කොම හරිනම් ඊට පස්සේ මෙතනින් බලනවා අපේ term and condition හරිද කියලා. ඊට පස්සේ මෙතනින් අපි බලනවා අපේ account type එක අපි දාගෙනද කියලා. ඊට පස්සේ ඒ ඔක්කොම ටික හරිනම් XML HTTP
රික්වෙස්ට් එකක් ක්‍රියේට් කරනවා. මෙතන තියෙන විශේෂත්වය තමයි පේජ් එක රීෆ්‍රෙෂ් කරන්න නැතුව වෙන්නේ නැතුව data ටික back end එකට යවන්න පුළුවන් මෙතනින්. එතකොට data ටික යවුවට පස්සේ PHP පැත්තේ save එකකින් එන response එක විදිහට අපි වැඩ කරනවා. එතකොට ඊට පස්සේ මෙතනින් තියෙන්නේ already change කියන එකෙන් තියෙන්නේ මේක අපි දාගෙන තියෙන්නේ save එකකින් අපිට answer එකක් එනකන් අපි මේක තියාගන්නවා. ඊට පස්සේ මේකෙන් තුයි ready state equal for සහ stated equal to 100 කියන එකේ තේරුම එකින් කියන්නේ අපේ රික්වෙස්ට් එක සාර්ථකව උණයි කියන එක තමයි මේකෙන් කියන්නේ. එතකොට PHP එකෙන් success කියලා message එකක් ආවොත් අපි screen එකේ message එක කොළ පාටින් display කරනවා. ඒක තමයි අපි ඒ කියන්නේ අපේ කලින් අපේ error message පෙන්වන්නේ මෙතන text red 500 කියලා දාන එක remove කරලා අපි ඒකට add කරනවා text screen 500 කියන එක add කරනවා. ඒ කියන්නේ අපේ user හරියට register වෙලා තියෙනම් එතකොට ඒක registration successful කියලා කොළ පාටින් message එක print වෙනවා. ඊට පස්සේ ඒක වුණාට පස්සේ මෙතනින් එන්නේ අපේ sign up form එක automatically sign in page එකට automatically තත්පර දෙකක් වගේ කාලයක් ඇතුළත auto reload වෙනවා. මොකක් හරි වැරදිලා අපි කියමුකෝ example එකක් විදිහට email එක වැරදිලා තිබුණොත් ඒ කියන්නේ email එක කලින් register වෙලා තියෙනම් එතකොට PHP එකකින් එන error එකේ අපේ ස්ක්‍රීන් එකේ පෙන්නනවා. ඒක තමයි අපේ මේ එතකොට මෙතනින් තියෙන්නේ අපි මේක post method එකකින් අපේ process file එක ඇතුළේ තියෙන create account.process.php කියන file එක ඇතුළේ අපි යවනවා. අපි බලමු අපේ create account.process.php file එක. මෙතන මම හදාගෙන තියෙන file එක මුලින්ම require මේ දෙකින් කියවෙන්නේ මේකෙන් බැක් වෙලා database කියන ෆෝල්ඩර් එක ඇතුලේ තියෙන connection.php ෆයිල් එක දැන් දාගෙන තියෙනවා. ඊට පස්සේ මෙතනින් තියෙන්නේ JavaScript වලින් අපි post method එක හරහා එවපු first name එක last name එක email එක password confirm password account type එක term and condition කියන data ටික අපි variables විදියට ගන්නවා මෙතනට. ඊට පස්සේ අපි ආයෙ මෙතනින් අපි check කරන් තියෙනවා අපේ email එක හරිද first name last name මේ ඔක්කොම ටික අපි ආයෙ මෙතනින් check කරගෙන තියෙනවා. ඊට පස්සේ අපි කලින් දුත් අපේ කලින් .js folder එකෙත් අපි මේ විදිහටම හදාගෙන තිබුණා. අපි මෙහෙම හදාගන්න හේතුව තමයි අපේ කෝඩ් එක කවුරු හරි bypass කරන්න හැදුවොත් කියලා හිතලා අපි ආරක්ෂා වැඩි වෙන්න තමයි මෙහෙම හදාගන්නේ. අපි මෙතනින් අර විදිහටම මෙතන empty කියලා බලා ගන්නවා. ඊට පස්සේ password එක අකුරු 50 30ක් අතර තියෙදි කියලා බලා ගන්නවා. ඊට පස්සේ term and condition වල එකඟ වෙලාද කියලා බලනවා. ඊට පස්සේ first name එක තියෙදි කියලා බලනවා. last name එක තියෙදි කියලා බලනවා. ඊට පස්සේ email එක එන්ටර් කරලාද තියෙද. ඊට පස්සේ ඒ ඔක්කොම ටික බලනවා. ඊට පස්සේ අපි මෙතනට ඒ ඔක්කොම හරිනම් අපේ database connection එක අපි මෙතනින් හදාගෙන තියෙනවා. එතකොට මම කලින් කිව්වා වගේ අපේ කෝඩ් එකේ තියෙන වැදගත්ම දේ තමයි මේක. මේ password hash කියන එක. මේකෙන් අපි කරන්නේ අපේ අපි enter කරන password එක user මේ password එක අපේ database එකේ text එකක් විතර අපේ පෙන්වන්නේ නැහැ. ඒක තමයි අපි මෙතනින් කරන්නේ. ඒක අපි කරන්නේ අපේ user අපේ data ආරක්ෂා කරගන්න. අපි මුලින්ම මෙතනින් අපේ account type එක බලනවා. ඒ කියන්නේ user තෝරගෙන තියෙන type එක seller කෙනෙක්ද buyer කෙනෙක්ද කියලා අපේ database එකේ අපේ database එකෙන් ID එක අරගන්නවා. ඊට පස්සේ
ඊට පස්සේ අපි බලනවා මේකේ දැනටමත් ඊමේල් එකකින් එකම ඊමේල් එකකින් කෙනෙක් රෙජිස්ටර් වෙලා ඉන්නවද කියලා මේ සිලෙක්ට් කරගෙන බලනවා අපි. එතෙන් අපි ඒක බලනවා. එහෙම කෙනෙක් ඉන්නවා නම් අපි මෙතනින් email is already registered කියලා අපි මෙතනින් message එකක් පෙන්නනවා. ඊට පස්සේ මෙතන තියෙන්නේ අපේ user information data ටික. ඒ කියන්නේ අපේ first name එක last name එක email එක password එක. ඒ කියන්නේ මේකින් කරන්නේ අපේ මේකට අලුතින් user කෙනෙක් එනවාද කියලා එනවා නම් AIගේ first name එක last name email එක password ටික අරගන්න මෙතනින්. ඒක තමයි මේ insert into query එකකින් කරන්නේ. ඒ ටික අපි ඊට පස්සේ save කරගන්නවා. ඊට පස්සේ එතකොට මේ ටික ඔක්කොම සම්පූර්ණ ඔක්කොම වුණොත් success කියලා message එක print වෙනවා. success කියලා message එකක් echo කරනවා. ඊට පස්සේ එතකොට අපි අර කලින් බලපු අපේ .js ෆයිල් එකේ තියෙන එකට මේක ලැබුණම ඒකින් යූසර්ට සක්සස්ෆුල් කියලා මැසේජ් එකක් පෙන්නනවා. ඊට පස්සේ මේකේ සමරියක් විතර කියනවා නම් අපි ඉස්සෙල්ලා මුලින්ම කරන්නේ අපේ PHP ෆීල්ඩ් එකකින් මුලින්ම අපි post method එකකින් data ටික අරගන්නවා. ඊට පස්සේ මෙතන අපි password hash කියලා පාවිච්චි කරලා තියෙන්නේ user security එක වැඩි කරන්න. ඊට පස්සේ database එකේ query ටික run කරලා බලනවා මේ email එකට කලින් user කෙනෙක් කීයද නැද්ද කියලා. ඊට පස්සේ අලුත් user කෙනෙක් දාවි කියලා අපි මෙතනින් බලනවා. ඊට පස්සේ ඔක්කොම ටික කරලා එතකොට එහෙම කලින් user කෙනෙක් ඇවිල්ලා නැත්නම් අපි ඒ ටික ඔක්කොම ටික අපේ database restore කරගෙන අපේ JavaScript එකට .js එකට success කියලා අපි message එකක් යවනවා මෙතනින්. ඊට පස්සේ අපිට කතා කරන්න තියෙන අවසාන විදියට connection.php ෆයිල් එක අපි ඒකට ගියාට පස්සේ අපි මේකෙන් මුලින්ම බලන්නේ අපේ මේකින් අපේ කෝඩ් එකේ security එක වැඩි වෙනවා. අපි මෙතනින් මුලින්ම බලන්නේ අපේ මෙතනින් ගන්න අපේ password එක අපේ database එකේ name එක තුලත් කරලා මේ ටික හදා ගන්නවා. ඊට පස්සේ මෙතෙන්දී අපි මේ අපේ database මේ ටික ඔක්කොම හරියට fill කරගන්න ඕනේ. නැත්නම් අපේ database එකට අපේ data insert වෙන්නේ නැහැ. එතකොට දැන් අපි බලමු මේ function name කොහොමද වෙන්නේ කියලා. මේකෙන් එන්නේ සරලව කිව්වොත් database එකේ தත්ත වෙනස් කරන එක තමයි මේකෙන් වෙන්නේ. ඒ කියන්නේ insert කරන එක, delete කරන එක, update කරන එක තමයි මෙතනින් වෙන්නේ. එතකොට ඔයාලට පේනවා මෙතනින් මෙහෙම කොටසක් තියෙනවා. එතකොට මේක තමයි අපේ කෝඩ් එකේ ආරක්ෂාව තහවුරු කරන්නේ. ඒක අපි දාගෙන තියෙන නිසා කාටවත් SQL inject වලින් අපිට අපේ සයිට් එකට ඩැමේජ් කරන්න බෑ.
එතකොට අපි ඊපස්සේ මේකින් කරන්නේ එතකොට මෙතන තියෙන තිත්තින් කරන්නේ අපි ඕනෑම පැමිණිට් ගානක් මේකට එවන්න පුළුවන් කියන එක. ඊපස්සේ අපි බලමු මේ පබ්ලික් ලිස්ට් එකට මෙතන ෆන්ක්ෂන් නේම් මොනවද එන්නේ කියලා. ඊට පස්සේ එන අපිට සර්ච් ෆන්ක්ෂන් එක. මේ ෆන්ක්ෂන් එකෙන් වෙන්නේ ඩේටාබේස් එකෙන් ඩේටා හොයලා එළියට ගන්න අපි මේක යූස් කරනවා. එතනදී අර අපි කලින් කතා කරපු මේක වගේමයි. එතකොට ඊට පස්සේ අන්තිමට අපි මේකේ අවසානට get result කියලා මෙතනින් පාවිච්චි කරනවා. එතකොට අපි database එකේ තියෙන rows සහ column ටික result එකක් විදිහට ආපහු අපිට ලැබෙනවා. එතකොට අපි මේක පාවිච්චි කරලා තමයි අපේ database එකේ content එකේ තියෙන data ටික display කරගන්නේ. අද වීඩියෝ එකෙන් මට කතා කරන්න තියන්නේ අපේ process එකේ ඉච්චරයි. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් අපි සෙට් වෙමු.